රිමෙම්බර් හූ යූ ආර්. මේක තමයි ලුයිස් හැමිල්ටන්ගේ 2026 චැම්පියන්ෂිප් කැම්පේන් එකේ ස්ලෝගන් එක විදිහට අහන්න ලැබෙන්නේ. ඉතින් අපි අද බලමු මේ රිමෙම්බර් හූ යූ ආර් කියන ස්ලෝගන් එක හැදෙන්න හේතු වෙච්ච ස්ටෝරි එක මුලින් ඉඳලම. හැමිල්ටන්ගේ 2021 සීසන් එක ඉවර වෙන්නේ ලොකු හાર્ඩ් බ්‍රේක් එකක් එක්ක. ඒ 2021 අබුඩාබි ග්‍රෑන්ඩ් ප්‍රී එකේදී අන්තිම ලැප් එකේදී අගේ අතේ තිබ්බ චැම්පියන්ෂිප් එක නැති කරගෙන. කොහොම හරි 2022 අවුරුද්දට එද්දි මේ අවුරුදු ෆෝමුලා 1 වල තියෙන අලුත් රෙගියුලේෂන් සෙට් එකක්. ඒ කියන්නේ කලින් අවුරුදු වලට වඩා වෙනස් වෙච්ච අලුත් කාර් ඩිසයින් ඒ වගේම අලුත් ඩ්‍රයිවිං ස්ටයිල්ස්. ඉතින් මේ 2022 දී ආපු අලුත් රෙගියුලේෂන් සෙට් එක ලොයිස් හැමිල්ටන් ඒ වෙද්දි හිටපු මර්සිඩීස් ටීම් එක හොඳටම අනා ගන්නවා. කොච්චර අනා ගන්නද කිව්වොත් මෙයාලා 170කට වඩා රේස් වින් කරා පහුගිය අවුරුදු වල. ඒ වුණාට 2022 අවුරුද්දේදී මේ මර්සිඩීස් ටීම් එකට වින් කරන්න පුළුවන් වුණේ එකම එක රේස් එකක් විතරයි. ඒ රේස් එක වින් කරේ මර්සිඩීස් වලට අලුතෙන්ම ආපු ඩ්‍රයිවර් කෙනෙක් වුණ ජෝර්ජ් රසල්. ඉතින් මේ ග්‍රවුන්ඩ් ඉෆෙක්ට් ඒරා එකේ මැද කාලයට වගේ යන කල්, ඒ කියන්නේ 2024 මැද වගේ වෙනකල් මර්සිඩීස්ට ගොඩක් නරක කාලයක් තමයි උදා වෙලා තිබ්බේ. ඉස්සර 150කට වැඩි රේස් වල පෝල් පොසිෂන් ගත්ත ලුයිස් හැමිල්ටන් P8 P12 වගේ පොසිෂන් වල ක්වොලිෆයි වෙන එක බොහොම සාමාන්‍ය දෙයක් වුණා. ඉතින් මේ දේවල් එක ගොඩ දෙනෙක් අහන්න ගත්ත ප්‍රශ්නයක් තමයි හැමිල්ටන් රිටයර් වෙන්න කාලේ හරි නේද කියලා. මොකද මේ වෙද්දි මේ ග්‍රිඩ් එකේ ඇවරේජ් ඒජ් එක උනේ 28ක් 29ක් විතර. ඒ වුණාට මේ 2024 දී හැමිල්ටන්ට අවුරුදු 39ක් වෙන්න ලං වෙලා තමයි තිබ්බේ. ඉතින් අපි මේ දේවල් එක්ක යන 2024 අවුරුද්දට 2024 අවුරුද්දේ පෙබරවාරි මාසයේ කියන්නේ ප්‍රී සීසන් ටෙස්ටිං එකට කලින් හැමිල්ටන් ඇනවුන්ස් කරනවා එයා අවුරුදු 10ක් මේ වෙද්දි හිටපු මර්සිඩීස් ටීම් එකෙන් අයින් වෙලා ෆෙරාරි ටීම් එකට 2025 අවුරුද්දේ ඉඳලා ජොයින් වෙනවා කියලා. මේක මෑත කාලේ ෆෝමුලා 1 වල තිබ්බ ලොකම නිවුස් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම බලුවොත් මේක ටිකක් විතර වියර්ඩ් මූව් එකක්. මොකද සාමාන්‍ය ඩ්‍රයිවර් කෙනෙක් එයාගේ ටීම් එක චේන්ජ් කරනවා නම් ඒක ඇනවුන්ස් කරන්නේ අගෝස්තු සැප්තැම්බර් වගේ කාල වෙද්දි. ඉතින් මේ සීසන් එක පටන් ගන්න කලින්ම ඊළඟ අවුරුද්දේ හැමිල්ටන් ෆෙරාරි එකට යනවා කියන එක ඇනවුන්ස් කරපු එක නිකන් ඔයාගේ පාර්ට්නර්ට කියනවා වගේ බබා අපි ඊළඟ අවුරුද්දේ බ්‍රේක් අප් වෙමුද කියලා. 2024 සීසන් එක හැමිල්ටන්ගේ මෑත කාලේ සිද්ධ වෙච්ච හොඳම සීසන් එක විදිහට අපිට කියන්න පුළුවන්. එයාට වින්ස් දෙකක් සහ පොඩියම් දෙකක් මේ සීසන් එකේදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වින් වලින් පළවෙනි වින් එක ගන්න පුළුවන් වුණේ එයාට බ්‍රිටිෂ් ග්‍රෑන්ඩ් ප්‍රී එකේදී 2024 තිබ්බ. මේක මාරම විදිහට ඉමෝෂනල්. ඔයාට බලුවනම් ඔයාට මතක ඇති කොච්චර ඉමෝෂනල් මේ වින් එක තිබ්බද කියලා. මේ වින් එක හැමිල්ටන්ට සෞදි අරේබියන් GP වලින් පස්සේ තිබ්බ 2021 සෞදි අරේබියන් GP එකෙන් පස්සේ තිබ්බ පළවෙනි වින් එක වෙනවා. ඉතින් කොහොම හරි 2025 අවුරුද්දත් ලැබනවා. මේ තමයි හැමිල්ටන්ගේ පළවෙනි ෆෙරාරි එක. මේ 2025 අවුරුද්දේ පළවෙනි රේස් එක පටන් ගන්න ඩිසාස්ටර් එකක් විදිහට හැමිල්ටන්ට. මේ අවුරුද්ද හැමිල්ටන්ට කලින් අවුරුදු වලටත් වඩා ලොකු ඩිසාස්ටර් එකක් විදිහට තමයි පටන් ගන්නේ සහ ඒක ගෙවිලා යන්නේ. සීසන් එකේ පළවෙනි රේස් එකේ ඉඳලම හැමිල්ටන් එයාගේ ටීම් මේට් වෙච්ච චාල්ස් ලැක්ලර්ට ගොඩක් පිටිපස්සෙන් තමයි හිටියේ. ඒ වගේම අපි සීසන් එක පුරාවට දැක්කා හැමිල්ටන්ට කවදාවත් টොප් එකකට එන්න බැරි වුණා. ඒ වගේම අපි සීසන් එක පුරාවට දැක්කා හැමිල්ටන් ගොඩක් වෙලාවට මිඩ්ෆීල්ඩ් ඩ්‍රයිවර්ස්ලා එක්ක ෆයිට් කර කර තමයි හිටියේ. එහෙම නැත්නම් টොප් පැක් එකේ කියන්නේ මැක්ස් ලැන්ඩෝ චාල්ස් වගේ ඉන්න ඒ පැක් එකේ අන්තිම ටිකේ තමයි හැමිල්ටන් ගොඩක් වෙලාවට හිටියේ. ස්ප්‍රින්ට් වින් එකක් සහ ස්ප්‍රින්ට් පෝඩියම් එකක් තිබ්බට හැමිල්ටන්ට ග්‍රෑන්ඩ් ප්‍රී වලදී ෆෙරාරි එක ගන්න පුළුවන් වුණේ 4th place එක තමයි top place එකක් විදිහට. ඇත්තම කිව්වොත් මේ අවුරුද්දේ හැමිල්ටන් කරපු ඉන්ටර්විව් එකක් බලුවොත් ඔයාලට තේරෙවි හැමිල්ටන් මාරම විදිහට ડિප්‍රෙස් වෙලා ඉන්නේ කියලා. ඒක එයාගේ මූණෙන් වගේම කතා වෙන ගොඩක් පැහැදිලිව පේනවා. ඒ වගේම හැමිල්ටන්ට ගොඩක් අන්ලකි ක්‍රැෂස් වලට මේ සීසන් එකේදී යාට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ විදිහට සීසන් එක ගෙවිලා යද්දී අපි යනවා ඉතාලි වල තියෙන මොන්සා GP එකට. ඉතින් මේ මොන්සා වල තිබ්බ ෆෑන් මීට් අප් එකකදී හැමිල්ටන්ට එයාගේ ෆෑන් කෙනෙක් කියනවා ලෝයිස් රිමෙම්බර් හූ යූ ආර් කියලා. ඉතින් මේක ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය නොවුනට දැන් මේ හැමිල්ටන් ගලුත් පිබිදීමත් එක්ක ෆෙරාරි 2026 කාර් එකත් එක්ක ඒක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ෆෝමුලා 1 සෝෂල් ටීම් එකේ ඉඳලා සාමාන්‍ය TikTok එඩිටර්ස්ලා අපි වගේ ෆේජ් කාර්යය දක්වා හැමෝම වගේ මේක පාවිච්චි කරන්න අරගෙන තියෙනවා හැමිල්ටන් වෙනුවෙන්. ඉතින් ඔයා හිතන්නේ කවුරු මේ සීසන් එකේ චැම්පියන් වෙයිද? හැමිල්ටන්ට චැම්පියන්ෂිප් එකට chance එකක් තියෙද? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඉතින් සුපුරුදු විදිහට ඊළඟ වීඩියෝ එකක හම්බ වෙනකල් හැමෝටම goodbye.